මේවා තමයි ස්වභාව ධර්මය විසින් දෙන්නා වූ කියන්නා වූ දායාද. ඔයාට පේනවා මෙන්න මේ තියෙන්නේ කුඹුක් ගහ. මේකේ තියෙන්නේ කුඹුක් ගහ. ඔයාට මම පෙන්වන්න හදන්නේ මේ කුඹුක් ගහ නෙමෙයි. ඊට වැඩිය විස්මිත දෙයක් ගැන තමයි කියලා දෙන්න හදන්නේ. පෙන්වන්න හදන්නේ කියලා දෙන්න නෙමෙයි. මේකේ තියෙනවා මෙන්න කුඹුක් ගහ. ඔයාලට හොඳට පේනවා කුඹුක් ගහ. මේවා ස්වභාව ධර්මය විසින් දෙන්නා වූ දායාද. හරිද? මේ කුඹුක් ගහේ මෙන්න මෙතන තියෙන ටැප් එක. පේනවනේ. මේ කුඹුක් ගහේ මෙතන තියෙන ටැප් එක. මේ ටැප් එක මේ පැත්තේ කුඹුක් ගහ ගන්න බලන්න. ගහේ කොතනකවත් කිසිම paluddක් නැහැ. හරි? ගහේ කොතනකවත් කිසිම paluddක් නැහැ. හැබැයි මේ ගහේ තියෙනවා ටැප් එකක්. බලන්න. පේනවා? මේවා මේ වතුර හරිම සීතලයි. නිකන් අර සීත කඟුලෙන් එනවා වගේ වතුර සීතලයි නේ. කිසිම තැනකින් කිසිම ඩැමේජ් එකක් නැහැ. මෙන්න ටැප් එක තියෙනවා. මෙන්න ගහ තියෙනවා. දැන් ආයේ මගෙන් අහන්න එපා ගහ මැදින්ද වතුර වෙන්නේ කියලා. හරිද? මම මෙතන මේකේ කිසිම තැනක ඩැමේජ් එකක්වත් නැහැ. මේ කුඹුක් ගහක් තියෙන්නේ. මෙන්න කුඹුක් ගහෙන් එන වතුර දැක ගන්න බැරි නම් මේ එන්න තියෙන වතුර. නේ? බොන්න පුළුවන් මේ හොඳ පිරිසිදු වතුර. හරිම සීතලයි. ඒක පෙන්වන්න තමයි ඔයාලට මම මේ වීඩියෝ එක කරේ.